අද සිට වසර 100ක් ගත වූ පසු අපගේ ඥාතීන් හා හිතමිතුරන් ඇතුළු සියල්ලම සමග අප සුසාන භූමියක මිහිදන්ව සිටීවි. අප්‍රමාණ වෙහෙස මහන්සි වී ගොඩනගාගත් අපගේ නිවෙස්වල ආගන්තුකීන් ජීවත්ව සිටීවි. අද අප සන්තකව පවතින වාහන දේපල සියල්ල ඔවුන් සතු වී තියේවි. එම කාලය වන විට අප පරම්පරාවේ අය පවා අප කවුරුන්දැයි නොදැන සිටීවි. අපව අමතක වී ගොස් තියේවි. අපගේ මරණයෙන් පසු අපව තවත් අවුරුදු කිහිපයක් ගතවන තෙක් පමණක් ඔවුන්ගේ මතකයේ රැඳී තියේවි. ඒ කාලය තුල අප බිත්තියක ඡායාරූපයකට පමණක් සීමා වී කාලයත් සමග අපගේ මතකයත් ඔවුන් තුලින් වියකී යාවි. මොහොතක් නැවතී සිතන විට අප සියල්ලම හඹා යන්නේ මිරිඟුවක් පසුපස බව හඳුනාගත හැකි වේවි. තමා දකින්නේ මිරිඟුවක් බව අවබෝධ නොවන තාක් නිමක් නොමැති අති දීර්ඝ වූ ගමනක ඉබාගාතේ ඇවිද යමින් සිටීවි. ඇවිද යන ගමන මෙන්ම ගමන අවසානයේද පවතිනුවේ මිරිඟුවක්ම බව හඳුනාගත් කෙනා ගමන නිමා කිරීම වෙනුවෙන් කළ යුත්තට මුල් තැන දෙනු ඇත. කාලය ඊටමත් සීමිතයි. අප්‍රමාදී විය යුතුයමයි. අප ජීවිතයේ කරන ලොකුම වැරැද්ද තමයි අපට තවත් කාලය තිබේයයි උපකල්පනය කිරීම. කාලය කොපමණ තිබුණත් එය මිල කළ නොහැකිසේම ගෙවී යන කාලය නැවත ලබාගත නොහැකි. නමුත් ලැබී ඇති කාලයෙන් ප්‍රයෝජන ගත හැකි. අප තාමත් ජීවතුන් අතර සිටීමම සතුටට කාරණාවක්. මොකද තාමත් උතුම් ගෞතම බුදුසසුන ජීවමානයි. අප කල යුත්තේ අප්‍රමාදීව කුසල් දියුණු කරමින් අකුසල් දුරලමින් සසරෙන් එතෙර වන මඟ එලිපෙහෙලි කිරීමයි. අප හඹා යන්නේ මිරිඟුවක්ම බව අවබෝධ වී උතුම් බුදුහිමි දෙසූ මඟ යන්නට ඔබට ශක්තිය ධෛර්යය උදා වේවා. ඔබට උතුම් නිර්වාණයම අවබෝධ වේවා.